අයිබෝවන් ගොත්කාලා හැමෝටම අද අපි කතා කරන්න යන්නේ 6 වසරේ මෙන්න මේ පස්වෙනි පාඩමේ තියෙන පද ආලෝකය හා පෙනීම කියන පාඩම. එතකොට මේකෙදි මේ අපි පළවෙනි වීඩියෝ එක කරා YouTube එකේ තියෙනවා බලන්න YouTube channel එකට ගිහිල්ලා. එතකොට ඒකේ අපි පළවෙනි ඒ කියන්නේ මේ පස්වෙනි පාඩමේ එක කොටස කියලා වීඩියෝ එකක් කරනවා. එතකොට ඒ වීඩියෝ එකේ අවසන් වුණ තැන ඉඳන් තමයි ඔන්න අද වීඩියෝ එක අපි කරන්න ගන්නේ. එතකොට මම කියවනේ ගිය සතියේ ඒ වීඩියෝ එකේ අපි මේ අද කතා කරන්න යන්නේ ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම කියලා. එතකොට මේක තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මම දැන් මේ ඔයාලට මේ වීඩියෝ එකේ පේන මේ ස්ලයිඩ් මම එකින් එක මාරු කරන්න කලින් මම කියනවා කලින් වීඩියෝ එකේ වගේම මේක නතර කරලා මේ ටික ලියා ගන්න කියලා. එතකොට ඔයගොල්ලෝ ටික ලියා ගන්න තමයි පොඩේක හරි පොතක හරි මේ වීඩියෝ එක එතනින් එහාට ප්ලේ කර යන්නේ. එතකොට මේ ස්ලයිඩ් වල දාලා තියෙන ඒවා හොඳට කියවලා ඒ ටික දැන් මම කියද්දි අහගෙන ඉඳලා තේරුණාද? ඊට පස්සේ වීඩියෝ එක නතර කරලා ලියා ගන්න ඕනේ මම කිව්වට පස්සේ. හරිද? හරි. එතකොට බලන්න මේ ඔයාලට පේන මේකේ මොකද තියෙන්නේ? අපේ එදිනෙදා ජීවිතයේදී විවිධ අවශ්‍යතා සඳහා ද්‍රව්‍ය සතු ආලෝකය ගමන් කිරීමේ ගුණය විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලබනවලු. නේද? ද්‍රව්‍යයක් තුළින් අන්න ආලෝකය ගමන් කරනවානේ. එතකොට බලන්න ද්‍රව්‍යයක් තුළින් ආලෝකය ගමන් කරනවා. දැන් බලන්න මොනවද? ගෙදර වීදුරු තියෙනවා. ජනෙල් වලට දාලා. එතකොට මොකද වෙන්නේ? අර ගෙදරින් පිට තියෙන ආලෝකය ඉරෙන් එන ආලෝකය මොකද වෙන්නේ? අර වීදුරුවේ අන්න වීදුරුව කියන්නේ ද්‍රව්‍යය. අන්නේ ද්‍රව්‍යය තුලින් මොකද කරන්නේ? යන ගමන් කරනවා. ගමන් කරලා කොහෙට දෙන්නේ? ගේ ඇතුළට මොකද වෙන්නේ? එළිය ගමන් කිරීම කරනවා. ඒකට තමයි ඔය ආලෝකය ගමන් කිරීමේ ගුණය කියලා කියන්නේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. මේක නම් ලොකු කොට අවශ්‍යතාවයක් නෑ. ඔය දම් පාටින් දාලා තියෙන මාතෘකාව තමයි ලියා ගන්න ඕනේ. වීඩියෝ එක නතර කරලා. ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම කියන එක ලියා ගන්න. ඒක ලියාගෙන ඉවර වෙලා වීඩියෝ එක නැවත ප්ලේ කරන්න අපි යන් ඉස්සරහට. බලන්න මම කියවනේ සරලම උදාහරණය තමයි නිවෙස් වල ජනෙල් වලට මොනවද දාලා තියෙන එකද? වීදුරු යොදාගෙන තියෙන එක. බලන්න ඒකදි කියනවා නිවෙස් වල ජනෙල් වලට වීදුරු යොදාගන්නේ නිවස තුලට ආලෝකය ලබා ගැනීම සඳහා. අපි දන්නවා නේද? ගෙදරකට ජනෙල් දාන්නේ ආලෝකය ගේ ඇතුළට ලබා ගන්න ඕන හින්දා. එතකොට ඒකට තමයි අපි වීදුරු වලින් ජනෙල් දාන්නේ. එතකොට දවල් කාලේදී උනත් අපිට ගෙදර මේ ආලෝකය බල්බ් පාවිච්චි කරන්නේ නැතුව නේද? ස්වභාවික ඉර එළියෙන් එන ආලෝකය අපිට මේ වීදුරු වලට ජනෙල් වලට වීදුරු දාලා මොකද වෙන්නේ අපිට? අන්න ඒ වීදුරු හරහා අපිට මේ ආලෝකය ලබා ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ඔය ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම. එතකොට ඇයි ජනෙල් වලට තිර රෙද්දක් දාන්නේ? නැත්නම් අපි කියනවා කර්ටන් එකක් දාන්නේ. එහෙම දාපුවහම මොකද වෙන්නේ? අර වීදුරුවෙන් එකපාරට වෙන අර සැර ආලෝකය අපිට අඩු කරගන්න පුළුවන්. මොකක් කරලාද? මේ ජනේලයට තිර රෙද්දක් දාලා නැත්නම් කර්ටන් එකක් දාලා. නේද? එතකොට දැන් ඕකේ ටිකක් තද වර්ණයක් තියෙන කර්ටන් එකක් දැම්මොත් හොඳට ඝනකම තියෙන කර්ටන් මේ රෙද්දක් දැම්මොත් ඒ ආලෝකය අපිට එන එක වළක්වාම ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔයකේ දේවල් වලට තමයි ඒක තිර රෙදි දාන්නේ. ඊළඟට බලන්න නාන කාමර වැනි ස්ථානවල ආලෝකය ලබා ගැනීම සඳහා මල් වීදුරු යොදනවා. අපිට නාන කාමර දැන් අපි මේ කතා කරන්නේ මේ ධර්ම තුලින් ආලෝකය ගමන් කිරීම අපි ප්‍රායෝගිකව අපි එදිනෙදා ජීවිතයේදී කොහොමද යොදාගන්නේ කියලානේ. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරා අපි ජනෙල් වලට වීදුරු දානවානේ. ඒකෙන් කරන්නේ එළිය ආලෝකය අපි ගේ ඇතුළට ගන්න එක. එතකොට තිර රෙදි අපි පාවිච්චි කරලා මොකද කරන්නේ? ආලෝකය අපිට ඕන විදිහට අපි අඩු වැඩි කරලා ගෙට ලබා ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ නාන කාමර දේවල් වලදී අපි පාවිච්චි කරන මල් වීදුරු. ඒ වුණාද ඇයි? දැන් නාන කාමරයට හොඳින් එළිය එන්න ඕනේ. එළියේ ඉඳන් ආලෝකය හොඳට මේ නාන කාමරය ඇතුළට එන්න ඕනේ. නේ? හැබැයි හිතලා බලන්න පුතේ සාමාන්‍ය වීදුරුවක් දැම්මොත් මේ මම පුරුදු පේන්න දාලා තියෙනවා. දැන් ඔය ලොකු විශාල වීදුරු දාලා තියෙනවානේ. ඔබට හිතලා බලන්න සාමාන්‍ය ඔය ගෙදර තියෙන වීදුරුවක් දැම්මොත් වෙන්නේ එහා මෙහා හොඳට පේන. නාන්න බෑනේ පුතේ නේද? එතකොට අර නාන කාමරයේ ඇතුලේ තියෙන දේවල් එළියට පේන්න බෑ. හැබැයි නාන කාමරයට ආලෝකයක් හොඳට ඕනේ. එතකොට ආලෝකයක් හොඳට එන්න තේරෙනවද?
මේ නාන කාමරයේ ඇතුලේ තියෙන දේවල් එළියට පේන්නේ නැති වෙන්න තමයි අපි ඔය මල් වීදුරු පාවිච්චි කරන්නේ. එතකොට පුතේ එළියේ තියෙන දෙයක් අපිට පේන්නේ නැහැ වගේම ඇතුලේ තියෙන දේ අපිට පේන්නේ නැහැ. හැබැයි ආලෝකය හොඳට ගමන් කරනවානේ. නාන කාමරයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න අපි බලන්න දැන් නාන කාමරයට දාන්නේ නැහැ පුතේ ජනේලයකට දාන වීදුරු. තේරුණාද? ඒ වගේ අපි මේ ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම කිව්වත් අපි අපේ එක එක ප්‍රයෝජන වලට ගන්නේ එක එක විදිහේ ද්‍රව්‍ය තමයි අපි මේ ආලෝකය ලබා ගන්න පාවිච්චි කරන්නේ නේ. එතකොට අන්න මල් වීදුරු වගේ ඒවා පාවිච්චි කරන්නේ අපි මෙන්න මේ වගේ නාන කාමරවල වගේ තැන් වලට තමයි. බලන්න දැන් ඔයගොල්ලන්ට මේ ෆොටෝ එකේම පේනවා මම දාලා තියෙන එළියේ තියෙන ගස් කොළන් ඔයගොල්ලන්ට හරියට පේනවද නැහැ? බොඳ වෙලා පේන්නේ. පැහැදිලි නැහැ. හැබැයි ආලෝකය කියන එක හොඳට බලන්න නාන කාමරයේ ඇතුළට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල අපි පාවිච්චි කරනවා ඔන්න ඔය ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීම කියන දේ. හරිද? අපි ඊළඟට යමු ඉස්සරහට දැන් මේ ටික උන්නම් ලියා ගන්න නතර කරලා. තේරුණාද? හරි. බලමු අපි ඉස්සරහට යමු. හරිද? බලන්න මොකද්ද තියෙන්නේ? විවිධ ද්‍රව්‍ය වර්ග හරහා ආලෝකය ගමන් කරන්නේ කෙසේදයි නිරීක්ෂණය කර වර්ගීකරණය කිරීම. දැන් බලන්න මොකද්ද මම කියවනේ අපි මේ ආලෝකය ගමන් කරන පුතේ ඒ කියන්නේ එක එක ද්‍රව්‍ය වලට එක එක විදිහට මේක වෙන්නේ නේද? එතකොට අපි මේ ද්‍රව්‍ය තමයි පුතේ අපේ ප්‍රයෝජනෙ සඳහා අපි පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ විවිධ ද්‍රව්‍ය හරහා මේ ආලෝකය ගමන් කරන්නේ කොහොමද කියලා තමයි අපි මෙන්න මේ ක්‍රියාකාරකමේදී කරන්නේ. එතකොට බලන්න පුතේ මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. තරමක කාඩ්බෝඩ් කැපැල්ලක් නේ. සාමාන්‍ය කාඩ්බෝඩ් කැපැල්ලක් අපිට ඕනේ. ඊට පස්සේ ඉටිපන්දමක් සහ පහත සඳහන් ද්‍රව්‍ය. ඉටිපන්දමක් ඕනේ පුතේ අපිට ආලෝකය ලබා ගන්න. හරිද? බලන්න මොනවද ඕනේ? ලෝහ තහඩුවක් නේද? මල් වීදුරු කැබැල්ලක්, තුනී වීදුරු කැබැල්ලක්, කළු කඩදාසියක්, පාට සවුකොළ කිහිපයක්, තෙල් කඩදාසියක්, කුඩා ලී තහඩුවක්. තේරෙනවද? ඊට පස්සේ මොකද? විවිධ වර්ගවල පොලිතීන් කොළ, පත්තර කඩදාසි. බලන්න පුතේ අපි මේකට අරන් තින්නේ එක එක ද්‍රව්‍යනේ. එකම ද්‍රව්‍ය නෙමෙයි පුතේ. අපි බලන්නේ මේ එක එක ද්‍රව්‍ය වලින් කොහොමද අපිට මේ ආලෝකය ගමන් කරන එක පේන්නේ. කොහොමද ආලෝකය ගමන් කරන්නේ? අන්න ඒක බලන්න තමයි පුතේ මේ ක්‍රියාකාරකමට අපි එක එක ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන්නේ. එකින් එකට වෙනස් ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන්නේ. දැන්මයි පුතාලා මේ වීඩියෝ එක නතර කරලා ওই කහ පාටින් දාලා තියෙන මාතෘකාව පුතේ ලියාගෙන අවශ්‍ය ද්‍රව්‍ය කියලා මෙන්න මේ ටිකත් ලස්සනට පුතේ සටහන් කරගන්නකෝ. සටහන් කරගෙන ඉවර වෙලා නැවත වීඩියෝ එක ප්ලේ කරලා බලන්න පුළුවන්. එහෙනම් අපි යමු ඉස්සරහට. හරි පුතේ මොකද්ද බලන්න දැන් තියෙන්නේ? ක්‍රමය. ක්‍රමය කියලා දාලා තියෙනවානේ. බලන්න මොකද්ද ඉස්සෙල්ලම කියන්නේ කියලා. කාඩ්බෝඩ් කැබැල්ල මැද සෙන්ටිමීටර 3ක් ප්‍රමාණයේ කොටුවක් කපා ගන්නවා. බලන්න පුතේ ඔන්න ඔය රූපෙ මන් දාලා තියෙනවා. කොළ පාට කාඩ්බෝඩ් කැබැල්ල. බලන්න කොළ පාටින් දාලා තියෙන එක. අපිට කියන්නේ පුතේ කාඩ්බෝඩ් කැබැල්ලක් අරගෙන ඒ කාඩ්බෝඩ් කැබැල්ලේ මැද්දට වෙන්න මොකද්ද? දිග සෙන්ටිමීටර 3කුත් නේද? දිග සෙන්ටිමීටර 3කුත් ඊට පස්සේ උස සෙන්ටිමීටර 3කුත් විදිහට තියෙන අන්න කොටුවක් කපා ගන්න කියලා කියනවා. තේරෙනවද? දිග උස ගානට තියෙන කොටුවක් කපා ගන්න කියලා කියනවා. හරිද? එතකොට ඔන්නෝම කොටුවක් කපාගෙන උත්තේ ඊට පස්සේ ඉටිපන්දමක් දැල්ව ගන්නවා. දැල්වන්න කව ඉටිපන්දමක් අරගෙන දැල්වගෙන මොනවද කියන්නේ? දැන් ඔබ විසින් සපයා ගන්නා ලද ද්‍රව්‍ය එක එක වෙනම කාඩ්බෝඩ් කැබැල්ල මැද ඇති සිදුර වැසෙන ලෙස තබන්න. බලන්න නිල් පාටින් දාලා තියෙන කෑල්ල කොටුවක් තියනවා නේද පුතේ? ඒව තමයි දැන් අපිට කියන්නේ ඔන්න ඔහොම අර අපි කොටුවක් කපාගත්තු කාඩ්බෝඩ් කැබැල්ලයි ඉටිපන්දමයි අතර මැද්දට ඒ ද්‍රව්‍ය පිච්චෙන්නේ නැති වෙන්න ඉටිපන්දමේ මේ ගිනි දැල්ලට අර කාඩ්බෝඩ් කැබැල්ල මැද්දෙන් අල්ලලා බලන්න කියලා කියන්නේ. හරිද? අපිට ගේන්න කියලා කිව්වනේ සමා දේවල් ටික අපි බැලුවනේ අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. අන්න ඒවා ටික එහෙම තියන්න කියලා කියනවා. බලන්න ඊට පස්සේ එසේ අල්ලගෙන එක් ද්‍රව්‍ය තුලින් ඉටිපන්දමේ දැල්ල නිරීක්ෂණය කරන්න ඕනේ. අපි කපාගත්තනේ තුනේ කොටුවක්. අන්නේ කොටුවට ඇහැ තියලා අපි බලනවා අර අපි
අපි මේ කපාගත්ත කොටුවයි නැත්නම් අපි ඇහැ තියලා බලන කොටුවයි ඉටිපන්දමයි අතරට අපි තියෙන ද්‍රව්‍ය තියලා බලනවා. ඒ ද්‍රව්‍ය තුලින් කොහොමද අපිට ඉටිපන්දමේ දැල්ල පේන්නේ කියලා. ඔන්න ඕක තමයි පුතේ ක්‍රියාකාරකමෙන් කරන්නේ. හරි. අපි බලමු කොහොමද ඒවා ටික අපිට පෙවුනේ. මොනවද ඒකින් අපිට ලැබුණු දේවල් නිරීක්ෂණ මොනවද? අපි දැක්කේ කොහොමද මේ දේවල් කියලා බලමු. දැන් මේ ටිකත් නතර කරලා මේ ටික ලියාගෙන වීඩියෝ එක ප්ලේ කරන්න ඉස්සරහට. බලන්න පුතේ මෙතන මම අපි තෝරගත්ත ද්‍රව්‍ය වලින් කිහිපයක් දාලා තියෙනවා. අපි ඒවා අර මැද්දට තියලා බලද්දි කොහොමද අපිට මේ ආලෝකය පෙවුනේ කියලා. හරි. බලන්න පුතේ භාවිතා කළ ද්‍රව්‍ය. අපි ඉස්සෙල්ලාම කරන්නේ අපි අර කපාගත්තනේ පුතේ තුනේ සිදුර කපාගත්තු කාඩ්බෝඩ් කෑල්ල. ඒක තියලා ඊට පස්සේ ඒක මෙහෙම තියනවා නම් ඊට පස්සේ මොකක්ද තියනවද? අපි අර දැන් ওই බලන්න යන ද්‍රව්‍ය මැද්දින් තියෙනවා. ඊට එහා පැත්තෙන් තියෙනවා මොකද? ඉටිපන්දම. මේ කපාගත්තු කාඩ්බෝඩ් කැබැල්ලයි ඉටිපන්දමයි මැද්දට තමා තියන්නේ පුතේ ඔන්න ඔය ද්‍රව්‍ය. එතකොට අන්න අපි බලනවා දැන් කාඩ්බෝඩ් කැබැල්ල තිබ්බ ඉටිපන්දම මෙහෙම තියෙනවා. අපි කළු කඩදාසියක් මැද්දට තියලා බලනවා අර සිදුරු කරගත්තු අර කාඩ්බෝඩ් කැබැල්ල සිදුරු කරන්නේ අන්නේ සිදුරෙන් බලනවා පුතේ ඉටිපන්දම දිහා. එතකොට අන්න මැද්දේ තියෙනවා කළු කඩදාසිය. එතකොට මොකද අපිට පේන්නේ? ඉටිපන්දම් දැල්ල හෝ ඉටිපන්දමෙන් ලැබෙන ආලෝකය පේනවද නැහැ? කිසිවක් පේන්නේ නැහැ කළු කඩදාසියක් තිබ්බහම. තේරුණාද? ඊට පස්සේ කළු කඩදාසිය අයින් කරලා අපි මල් වීදුරුවක් මැදට තියලා බලනවා අර තුනේ සිදුර කපාගත්තු කාඩ්බෝඩ් කැබැල්ලෙන් ඇහැ තියලා. මල් වීදුරුවේ මොකද්ද මං කිව්වේ පුතේ? අර බාත්රූම් වලටත් දාන්නේ. ආලෝකය පේනවා. හැබැයි මොකද්ද? ඉටිපන්දමේ දැල්ල පැහැදිලිව පේනවද? නෑ පුතේ. දැල්ල පේන්නේ කොහොමද? අපැහැදිලිව. මොකක් හරි ආලෝකයක් තියෙනවා කියලා අපිට පේනවා මේ මල් වීදුරුවෙන් බලද්දි. හැබැයි පුතේ අර දැල්ල ලස්සනට පේනවද? නෑ දැල්ල ලස්සනට පේන්නේ නෑ. බලන්න තුනී වීදුරු තහඩුවක් ගත්තාම ඉටිපන්දම් දැල්ල ඉතාම පැහැදිලිව පේනවා. හොඳ ආලෝකයක් එනවා කියලාත් පේනවා. ඒ වගේම ඉටිපන්දම් දැල්ලත් හරි ලස්සනට අපිට බලා ගන්න පුළුවන් පුතේ. මේ තුනී වීදුරු තහඩුවක් පාවිච්චි කරලා බලද්දි. අතෙල් කඩදාසියක් බලන්න පුතේ ආලෝකය පෙනෙන නමුත් ඉටිපන්දම් දැල්ල අපැහැදිලිව නොපෙනේ. අපැහැදිලිව මොකද්ද කියන්නේ? පේනවා කියලා කියනවා. එතකොට අන්න බලන්න. තෙල් කඩදාසියත් හරියට මල් වීදුරුවක් වගේ තමයිනේ. තෙල් කඩදාසියක් තියලා බලද්දි ආලෝකයක් එනවා කියලා පේනවා. ආලෝකය පේනවා අපිට. හැබැයි පුතේ ඉටිපන්දම් දැල්ල අපිට පැහැදිලිව පේන්නේ නැහැ. ඒක අපැහැදිලිව තමයි පේන්නේ. ඊට පස්සේ ලෝහ තහඩුවක්. ලෝහ තහඩුවක් අපි මැද්දට තියලා බැලුවත් ඒ පුතේ ඉටිපන්දම් දැල්ලවත් ආලෝකයවත් අපිට පේන්නේ නැහැ. බලන්න පුතේ එක ද්‍රව්‍ය වලින් අපිට මේ ආලෝකය පේන විදිය වෙනස්නේ. දැන් එක ද්‍රව්‍යයකින් බලද්දි මොකද්ද? අන්න ඉටිපන්දම් දැල්ල ලස්සනට පේනවා අපිටනේ. හැබැයි තව එකකින් බලද්දි මොකක් හරි පත්තු වෙනවා කියලා පේනවා අපිට. ආලෝකයක් තියෙනවා කියලා පේනවා. හැබැයි අපිට අර ඉටිපන්දම් දැල්ල පැහැදිලිව පේනවද නැහැ? එහෙම පේන්නේ නැහැ. නේ සමහර ද්‍රව්‍ය වලින් බලද්දි දැල්ලක්වත් එළියක්වත් මුකුත් පේන්නේ නැහැ. බලන්න පුතේ එක ද්‍රව්‍ය වලින් ඒ කියන්නේ මේ ආලෝකය ගමන් කරන විදිහ එකින් එකට මොකක් වෙනවද? වෙනස් වෙනවානේ. අන්න වෙනස් වෙනවා. බලන්න ඊළඟට දැන් මේකත් ලියා ගන්න ඕනේ. ඒකත් පුතේ සටහන් කරගෙන ඉන්න වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ වීඩියෝ එක නැවතත් ප්ලේ කරලා බලන්න. හරි අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. හරි පුතේ බලන්න දැන් මම කලින් කිව්ව විදිහට මේක කොටස් තුනකට අපි බෙදලා තියෙනවා. A කියලා බෙදලා තියෙනවා, B කියලා බෙදලා තියෙනවා, ඊට පස්සේ මොකක් කියලා බෙදලා තියෙනවද? C කියලා බෙදලා තියෙනවා. බලන්න A කියන එකේ ඒකට මම මොකක්ද දීලා තියෙන නම? ආලෝකය සහ ඉටිපන්දම් දැල්ල පැහැදිලිව පෙනෙන ද්‍රව්‍ය. පුතේ මොකද්ද කියන්නේ? ඉටිපන්දම් දැල්ලයි මොකද්ද? ඊට පස්සේ ආලෝකයයි මේ දෙකම කොහොම පේනවා කියනවද? පැහැදිලිව පේනවා කියලා කියනවා. මේ ද්‍රව්‍ය තමයි පුතේ මම ඔය A කියන තීරුවේ දාලා තියෙන්නේ. තේරුණාද? මම මේ A කියන තීරුවේ වැඩිපුරත් මේ දේවල් ටිකක් දාලා තියෙනවා. අපේ ක්‍රියාකාරකමට අදාළවත් මම යම් කිසි ද්‍රව්‍ය ටිකක් දාලා තියෙනවා පුතේ. හරි. බලන්න B කියන එකට මොකද්ද මම දීලා තියෙන නම? බලන්න. ආලෝකය දැකිය හැකි නමුත් ඉටිපන්දම් දැල්ල අපැහැදිලිව පෙනෙන ද්‍රව්‍ය. පුතේ එහෙම ද්‍රව්‍ය තිබ්බ නේද අපි කලින් ක්‍රියාකාරකම කරන්නේ? කලින් ක්‍රියාකාරකම කරද්දී තිබ්බා. ඒකට බලන්න ඒකෙදි පුතේ ආලෝකයක් අපිට දැක ගන්න පුළුවන් නේ. මොකක් හරි එළිය පේනවා. හැබැයි එළිය කොහෙන්ද එන්නේ?
ඒක ඉටිපන්දමේ අර හැඩේ අපිට පෙවුනද අර දැල්ලි නෑ පුතේ පෙවුනේ නෑ. ආන් ඒ වගේ ද්‍රව්‍යයක් B කියන තීරුවට දාලා තියෙනවා. බලන්න පුතේ C කියන තීරුව ආලෝකය හා ඉටිපන්දම් දැල්ල කිසිසේත්ම නොපෙනෙන ද්‍රව්‍ය. ඒ වගේ ද්‍රව්‍යයක් තිබ්බ නේද පුතේ? ආලෝකය පෙවුනෙත් නෑ අපිට. ඉටිපන්දම් දැල්ල පෙවුනේ නෑ. එහෙම ද්‍රව්‍යයක් තිබ්බා. බලන්න ඒ ද්‍රව්‍ය මම C කියන තීරුවට දාලා තියෙනවා. හරි. බලන්න පුතේ ඒ කියන්නේ බලන්න තුනී වීදුරු තහඩුව. මේ වීදුරු තහඩුවෙන් බලද්දි පුතේ අපිට ආලෝකයක් හොඳට දැක්කා. ඉටිපන්දම් දැල්ලත් පැහැදිලිව පෙවුණා. විනිවිද පෙනෙන පොලිතින් කොළ. අපි දන්නවනේ පොලිතින් කොළ තියෙනවා විනිවිද පෙනෙන. ඒකෙන් බලද්දි මොකද වෙන්නේ? ආලෝකයක් පේනවා, ඉටිපන්දම් දැල්ලත් පැහැදිලිව පේනවා. ඒක එහෙම දාලා තියෙනවා මම. හරිද පුතේ? පිරිසිදු ජලය. ඔතන අපි ජලය අරගෙන බැලුවේ නේ පුතේ. හැබැයි වීදුරු මොකක් හරි කියන්නේ විනිවිද පේන වීදුරු වලින් හදපු මේ මොකද්ද? කප් එකකට කෝප් එකට අපි වතුර පිරිසිදු වතුර ටිකක් දාලා ඒක මැදට තියලා බැලුවත් අපිට ওই ඉටිපන්දම් දැල්ල ආලෝකය හොඳට පේනවා. ඒකයි පිරිසිදු ජලය කියලාත් නම දාලා තියෙන්නේ. ඒක ලියා ගන්න ඕනේ නැහැ. අර උඩ දෙක ලියාගත්තාම ඇති. ඊළඟට බලන්න B මල් වීදුරුව, තෙල් කඩදාසි නේද? සවුකොළ. ඒ වගේ බලද්දි මොකද්ද පුතේ පෙවුනේ අපිට? ආලෝකයක් තියනවා කියලා අපිට නිකන් පේනවා. හැබැයි ඉටිපන්දම් දැල්ල පුතේ පැහැදිලිව පේනවද? නෑ. අපිට දැල්ල පැහැදිලිව පේුනේ නෑ පුතේ. ඒ වගේ ද්‍රව්‍ය තමයි ඔය මල් වීදුරුව, තෙල් කඩදාසි, පාට සවුකොළ කියලා කියන්නේ පුතේ. මේ වෙසක් එකට දැන් වෙසක් පහ වුණානේ. ඕගොල්ලෝ මොනවද හැදුවද පුතේ? වෙසක් කූඩු හැදුවා නේද ගෙදර? ඒව හදලා අපි ඒක මොකකට හරි දානවනේ. බල්බ් එකකට හරි නේද? අපි ඒකකින් තමයි මේ වෙසක් කූඩුව හදලා එල්ලන්නේ. එතකොට බලන්න පුතේ. එතකොට හරි ලස්සනට පේනවනේ. අපිට ආලෝකය අර සවුකොළේ හරහා එළියෙන් බලද්දි ආලෝකයේ ලස්සනට පේනවා ඒක ඇතුලේ තියෙනවා. හැබැයි අර බල්බ් එක පේනවද අපිට? බල්බ් එක පේන්නේ නැහැ. එළිය හොඳට විහිදිලා පේනවා. පේනවනේ. හරි. බලන්න එහෙම පේද්දිද ලස්සන. එහෙම පේද්දිද පුතේ ලස්සන වෙසක් කූඩුව. එහෙම නැත්නම් නිකන් අර විනිවිද පේන ඉටිකොළ වලින් හදනවා වෙසක් කූඩුව. හදලා මොකද කරන්නේ? අර බල්බ් එකේ ඉල්ලනවා. එහෙම පේන එහෙම බලද්දි මොකද වෙන්නේ? අපිට ආලෝකයක් පේනවා එළියට. බල්බ් එකක් එනවා. අයියෝ බල්බ් එක පෙද්දි හරි කැතයිනේ. ඒක තමයි අපි වෙසක් කූඩුවකදී සවුකොළ පාවිච්චි කරන්න යන්නේ. දැක්කද? සවුකොළ වලින් තමයි පුතේ අර ලස්සන අපිට පේන්නේ ලස්සනට. තේරෙනවද? එළිය හොඳට එනවා. හැබැයි මේ බල්බ් එක අපිට පැහැදිලිව පේන්නේ නැහැනේ. හරි ලස්සනට අර ආලෝකයේ විහිදිලා අපිට පේනවා වෙසක් කූඩුව ඇතුලේ. ඒකින්ද තමයි පුතේ ඔය සවුකොළ පාවිච්චි කරන්නේ. බලන්න අපි අර එක එක ද්‍රව්‍ය පුතේ අපේ මොකක් හරි වැඩකට ගන්නවා නම් අපි ගන්න මේ ද්‍රව්‍යයේ තියෙන ඔන්න ඔය නේද? මොකක් හරි ඔය ගුණය තියෙන්න ඕනේ. ඔය ලස්සන ඒ ලස්සන ගන්න නම් පුතේ මේක පේන්න ඕනේ ලස්සනට නේ. ඔය ලස්සන කියන්නේ ගුණය තියෙන්න ඕනේ නේ. ඒකනේ අපි විනිවිද පේන ඉටිකොළ ගත්තේ නෑනේ පුතේ. අපි ගත්තේ සවුකොළ. එතකොට සවුකොළ ගන්න හේතුව තමයි පුතේ ඒකෙන් අපිට ආලෝකයක් දැක ගන්න පුළුවන්. හැබැයි අර පැහැදිලිව ඒ ආලෝකය අපිට අර එන්නේ බල්බ් එකෙන්ද මොකෙන්ද කියලා අපිට හොයන්න බෑ. ඒක විහිදිලා ලස්සනට පේනවා. හරි බලන්න. ඒ වගේ අර අපි පාවිච්චි කරන්නේ එක එක ද්‍රව්‍ය ඒ සුදුසු දෙයට තමයි. බලන්න C අලු කඩදාසි තියෙනවා ඒකේ නේද? ලෝහ තහඩු තියෙනවා. අන්න ඒකෙන් බලද්දී අපිට පුතේ ආලෝකයක්වත් අපිට නැත්නම් ඉටිපන්දම් දැල්ලවත් පැහැදිලිව පේනවද? නෑ පුතේ පේුනේ නෑ. ඒකයි මම ඒක කොහෙට දාලා තියෙන්නේද? C කියන තීරුවට දාලා තියෙන්නේ. බලන්න පුතේ නිගමනය කියලා මම නිල් පාටින් දාලා තියෙනවා. ඒකේ මොකද්ද තියෙන්නේ? විවිධ ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කිරීමේ හැකියාව මොකක් වෙනවා කියලා කියනවද පුතේ? එකිනෙකට වෙනස් වෙනවානේ. එක එක ද්‍රව්‍ය වලින් පුතේ මේ ආලෝකය ගමන් කරන්නේ කොහොමද? එකිනෙකට වෙනස් විදිහටනේ. දැන් හිතන්නකෝ පුතේ හැම ද්‍රව්‍යයකින්ම ආලෝකය එකම විදිහට ගමන් කරා නම් පුතේ අපිට වෙසක් කූඩු හැදුවා හැකිද? බෑ නේද? අපිට මේ නාන කාමරේකට ඔය මල් වීදුරු දැම්ම හැකිද? බෑනේ පුතේ නේද? අර ඒ තැන් වලට ඒ ඕනේ කරන අපි ද්‍රව්‍ය දාන්නේ පුතේ මෙන්න මේ
ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරන විදිහ එකිනෙකට වෙනස් වෙන නිසා. එතකොට ඒක ඉතාමත් වැදගත් දෙයක්. දැන් ඔන්න ඔය වගුවත් ලියාගෙන ඔය නිගමනය කියන එකත් රතු පාටින් ලස්සනට පොතේ ලියාගන්න. ලියාගෙන ඉවර වෙලා වීඩියෝ එක ප්ලේ කරලා ආයෙ බලන්න හොඳ ළමයි. ඒක ලියලා ඉවරයි. හරි. බලන්න පොතේ. දැන් ඊළඟට බලන්න ද්‍රව තත්වයේ පවතින ද්‍රව්‍යද ආලෝකය ගමන් කිරීම අනුව මේ ආකාරයටම පුතේ වර්ග කරන්න අපිට පුළුවන්. දැන් අපි කලින් බැලුවේ පුතේ ඔය වීදුරු, තහඩු, ලී පතුරු අන්න ඒ වගේ දේවල් මේ එක්කනේ පුතේ. තේරුණාද? ඒ වගේ ඝන දේවල් වලින් ද්‍රව්‍ය ගමන් කරන විදිහත් එකිනෙකට වෙනස් පුතේ. මෙන්න මේ වගේ ද්‍රව වලිනුත් පුතේ එකිනෙකට වෙනස් විදිහට තමයි ආලෝකය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. බලන්න. දැන් මේ ද්‍රව ගැන තමයි පුතේ අපි කතා කරන්නේ. කලින් කතා කරේ ඝන ද්‍රව්‍ය වලින් කොහොමද ආලෝකය ගමන් කරන්නේ කියලා. බලන්න. ද්‍රවක් තියෙනවා පුතේ ආලෝකය හොඳින්ම ගමන් කරන. මොනවද? මම කිව්වා කලින් ඒකෙදි පිරිසිදු ජලය කියලා මම දාලා තිබ්බනේ. අර ගෙදර වතුර බොන මේ වීදුරුවක් අරගෙන ඔය මල් නැති සිමිතු වීදුරු තියෙන මොකොත් නැති ඩිසයින් එකක් නැති වීදුරු මේ වගේ වීදුරුවක් අරගෙන ඒකට පිරිසිදු වතුර පුරවනවා. උස්සලා බැලුවොත් ඇහෙන් අපිට එහා පැත්තේ තියෙන දේ හොඳට පේනවා. තේරුණාද? එහා පැත්තේ තියෙන දේ අපිට හොඳට පේනවා. ඊළඟට බලන්න සුදු පොල් තෙල්. ඔය සුදු පොල් තෙල් වල පුතේ පාටක් නැහැ නේ. ඒක විනිවිද පේනවා. අන්න එතකොට අපිට එහා පැත්තේ තියෙන දේ හොඳට පේනවා. අන්න ඒ කියන්නේ ආලෝකය පුතේ හොඳට ගමන් කරනවද නැද්ද? ගමන් කරනවා. බලන්න පුතේ ඊළඟට ආලෝකය අපැහැදිලිව පේනවා. බොර ජලය. පුතේ ඔයාලා ගෙදර ඇති නේද? මාළු ටැංකිය. නැත්තම් පොකුණක් ඇති නේද ගෙදරක? පොකුණක් හරි මාළු ටැංකියක් හරි නැත්තම් හිතන්නකෝ වැවක් කියලා වැවක් ගන්නකෝ. ඒ දෙකම නැත්තම් වැවක් හරි තියෙනවනේ උගන් වල. එතකොට බලන්න පුතේ දැන් වැවක් ගත්තොත් ඔය වැවේ දැන් අපි නාන්න යනවා. ඔන්න නාන්න යනවා දැන් වැවේ. හරිද? ඔන්න නාන්න යද්දී අපි මංකඩ ගාවින් ඔන්න පුතේ නාන්න වහින්න හදද්දී අපිට පේනවා මේකේ කවුද ඉන්නේ? මාළු ඉන්නවා චූටි මාළු ඇතුලෙන් වතුර ඇතුලේ මේ යනවා පීනනවා අපිට පේනවා. හැබැයි පුතේ අපි බැහැලා ඕකේ නාලා මොකද කරන්නේ? වතුර නාටද්දී අර වතුර කැලැත්තිලා බොර වෙනවා. බොර වුණාට පස්සේ පුතේ අපිට පේනවද අර මාළු? නෑ, පේන්නේ නෑ. මේ බොර ජලයෙන් ආලෝකය පැහැදිලිව ගමන් කරන්නේ නෑ පුතේ. එතකොට අර ඇතුලේ ඉන්න මාළුන් අපිට පේනවද? පේන්නේ නෑ. අන්න ආලෝකය එහෙනම් පුතේ අපැහැදිලිව පේන ද්‍රවත් තියෙනවා. ආලෝකයේ කිසිසේත් නොපෙනෙන ද්‍රව්‍යයක් තියෙනවා පුතේ නේ. තාර, තීන්ත වර්ග, ඒ වගේ දේවල් වලින් ආලෝකය අපිට පේනවද? විනිවිද කියන්නේ පේනවද නෑනේ. විනිවිද පේන්නේ නෑ. ආලෝකය නම් ගමන් කරන්නේ නෑ. ආලෝකයේ කිසිසේත් නොපෙනෙන ද්‍රව තමා පුතේ. ඔය ද්‍රව තමා ඔය තාර, තීන්ත වර්ග වගේ කියලා කියන්නේ පුතේ. එහෙනම් ඔය ටිකත් ලස්සනට ලියා ගන්න පුතේ. ලියාගෙන ඊළඟට අපි බලමු පුතේ. දැන් අපි කතා කරන්නේ ඝන ගැන කතා කරා. ද්‍රවයක කොහොමද මේ ආලෝකය ගමන් කරන්නේ කියන එක ගැන බැලුවා. දැන් කතා කරන්නේ මොකද්ද පුතේ? වායුන් ගැන තමා ඕන්න දැන් කතා කරන්නේ. වායු වලින් කොහොමද ආලෝකය ගමන් කරන්නේ කියලා තමයි පුතේ අපි බලන්න යන්නේ. මේ ටික ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා වීඩියෝ එක නැවතත් ඉස්සරහට ප්ලේ කරගෙන යමු. හරි. අපි යනවා ඊළඟ එකට. බලන්න පුතේ මොකද්ද තියෙන්නේ? වාතය තුලින්ද ආලෝකය ගමන් කරන ආකාරය එකින් එකට වෙනස් වෙනවා. ඝන වලින් ආලෝකය ගමන් කරන එක එකිනෙකට වෙනස් වුණාද නැද්ද පුතේ? වෙනස් වුණානේ. එක එක ද්‍රව්‍ය වලින් ගමන් කරේ ආලෝකය එක එක විදිහට. ද්‍රව වලත් එහෙම තමයි පුතේ නේ. පිරිසිදු ජලයෙන් ආලෝකය ගමන් කරන්නේ හොඳට පේනවා එහා මෙහා අපිටනේ. ආලෝකය හොඳට ගමන් කරනවා. හැබැයි බොර ජලයේ අපිට ආලෝකය එහෙම හොඳට ගමන් කරනවද නැහැ පුතේ? පේන්නේ නැහැ. එතකොට අන්න පැහැදිලිව පේන්නේ නැහැ අපිට මොනවද තියෙන්නේ කියලා. අන්න ද්‍රවත් එහෙනම් පුතේ ද්‍රව වලත් ආලෝකය ගමන් කරන විදිහ එකිනෙකට වෙනස්.
වායුවලත් පුතේ ආලෝකය ගමන් කරන විදිහ එකිනෙකට වෙනස් වෙනවා. බලන්න අංක 1. මොකද්ද? රූපයක් දාලා තියෙනවා. බලන්න ඒකේ පේනවා පුතේ වලාකුළු. පේනවා ඈත තියෙන කඳු අපිට හොඳට පේනවා නේද? හැමදේම හරිම ලස්සනට අපිට පේනවා. බලන්න මේ රූපේ ගාමින් මම දාලා තියෙන්නේ මොකක් කියලාද? පිරිසිදු වාතය කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට සාමාන්‍යයෙන් පිරිසිදු වාතය තියෙද්දි සාමාන්‍ය විදිහට තියෙද්දි පිරිසිදුව වාතය තියෙද්දි පුතේ ආලෝකය ඉතා හොඳින් මේ හරහා ගමන් වාතය හරහා ගමන් කරනවා. එතකොට අපිට මොකක් වෙනවද? හරි ලස්සනට දේවල් දැක ගන්න පුළුවන් වෙනවා. බලන්න ඊළඟට. එබැවින් වාතය හරහා ඈතින් ඇති වස්තුන් මං කිව්වා ගස් කොළන් නේද? කඳු නේද? වලාකුළු හැමදේම අපිට කිසිම බාධාවකින් තොරව පුතේ පැහැදිලිව දැක ගන්න පුළුවන් මෙන්න මේ පිරිසිදු වාතය තිබුණාම. එහෙනම් පුතේ ඔන්න අපි දන්නවා පිරිසිදු වාතයේදී ආලෝකය කොහොමද ගමන් කරන්නේ? හරි ලස්සනට ඉතාමත් හොඳින් ගමන් කරනවා. ඒකයි පුතේ අපිට ඈත තියෙන දේවල් හරි ලස්සනට පේන්නේ අන්න ඒක හින්දා. දෙක මම බලන්න දාලා තියෙන රූපේ දෙවනියට පේන්නේ නේද? පාරක් පේනවා, ගස් ටිකක් තියෙනවා පේනවා. මොනවද පේන්නේ? පේන්නේ නිකන් සුදු පාට වෙලානේ. මේ මොන අවස්ථාවක්ද පුතේ නම් මීදුම් සහිත අවස්ථාවක් නේ. වාතයේ මීදුම හරි එහෙම නැත්නම් පුතේ දුම ගොඩක් බලන්න ගිනි ගොඩක් ගහලා ඔය මොන හරි පුච්චන තැනකින් එන දුම ඒවා සුදු පාටට අපිට පේන්නේ. එතකොට ඒ දුම හරහා අපිට තියෙන දේවල් පේනවද එහා මෙහා? පේන්නේ නෑ පුතා. ඒ වගේ තමයි මේ දුම එමත් නැත්නම් අධික දුමක් හරි තියෙනකොට මොකද වෙන්නේ? මේ ආලෝකය මොකද වෙන්නේ? අර අංශු වල ගැටිලා පුතේ ඒ ආලෝකය විසිරීලා යනවා. එතකොට අන්න ආලෝකය හරියට ගමන් කරන්නේ නෑ පුතේ. තේරුණාද? එහෙනම් එතකොට අපිට මොකක් වෙනවද? ඒ ඈත තියා තියෙන වස්තුන් අපිට හොඳට පේනවද? නෑ පුතේ. පැහැදිලිව පේන්නේ නෑ. ඒවා එක්ක නොපෙනිලාම යන්න පුළුවන්. මීදුම වැඩි වුණාම සුදු පාටට පේන්නේ. එහෙම නැත්නම් පේන එක අපිට අපැහැදිලි වෙන්න පුළුවන්. එහෙනම් පුතේ වාතය හරහත් මෙන්න මේ ආලෝකය ගමන් කරන විදිහ එකිනෙකට වෙනස් වෙනවා. ඒකත් නිකන් ලියා ගන්නකො. ඔය මම පාට කරලා තියෙන ටිකක් ඔලුවට දාගෙන ලියා ගන්න කොයි ටික ලියාගෙන අපි ඊළඟ ටිකක් කතා කරමු ඉස්සරහට. හරි බලන්න පුතේ ඊළඟට. ද්‍රව තුලින් ආලෝකය ගමන් කිරීම. දැන් පුතේ අපි කිව්වනේ කලින් ද්‍රව තුලිනුත් ආලෝකය ගමන් කරන්නේ එක විදිහට කියලා. අපි දැන් ඒක තමයි පුතේ මේ ක්‍රියාකාරකමෙන් බලන්න යන්නේ. මේ විද්‍යාව කියන්නේ එකපාර කියපුවාම දෙයක් විශ්වාස කරන්නේ නැති දෙයක් නේ. අපි හැම වෙලෙම දෙයක් කියනවා නම් ඒකෙදී අපි පරීක්ෂණයක් කරලා මෙහෙම වෙනවා නම් මෙහෙම වෙනවා. එහෙනම් ඒක තමයි ඇත්ත කියන එක තමයි අපි පිළිගන්නේ. එතකොට පුතේ අපි දැන් බලන්න යන්නේ ද්‍රව තුලින් ආලෝකය ගමන් කරන්නේ කොහොමද කියලා. හරි බලන්න පුතේ ද්‍රව තුලින් ආලෝකය ගමන් කිරීම කියද්දී බලන්න මෙන්න මේ ක්‍රියාකාරකමට අපිට ඕන කරනවා විනිවිද පෙනෙන ටිකක් පළල් මේ කුඩා වීදුරු බෝතල් කිහිපයක් අපිට ඕන කරනවා. එතන හොඳට පළල් තියෙන ටිකක් ලොකු වීදුරු බෝතල් ටිකක් අපිට ඕනේ කරනවා. බලන්න ඊළඟට ඉටිපන්දමක් ඕනේ පුතේ. ඇයි ඉටිපන්දමක් ඕනේ? ඔය ඉටිපන්දම දැල්වල තමයි අපි ආලෝකය ගමන් කරන්නේ කියලා හොයලා බලන්නේ. ඊට පස්සේ පැණි එහෙමත් ඊට පස්සේ පැණි බීම ඔය මේ බීම જાති තියෙන කඩේ මිලදී ගන්න අපිට අන්න ඒ වගේ පැණි බීම. ඊට පස්සේ ජලය. ඊට පස්සේ එන්ජින් ඔයිල්. අපි දන්නවා පුතේ වාහන වලට තියෙනවා එන්ජිමක්. ඒ එන්ජිමට ඔයිල් දානවා. එතකොට ඒ එන්ජිම ක්‍රියාකාරී වෙද්දි මොකද වෙන්නේ? ඔයිල් පිච්චෙනවා. එතකොට අන්නේ දැවුණු ඔයිල් අපි දන්නවද කාලයක් ඇද්දි මොකද කරන්නේ? වාහන වලින් මාරු කරලා අලුත් ඔයිල් අපි ආයෙ වාහනයට යොදනවා. ඊට පස්සේ අන්න අර අයින් කරපු ඔයිල් අපිට ඕනේ කරනවා. අපි ඒවට කියනවා දැවුණු එන්ජින් ඔයිල් කියලා. ඊළඟට භූමි තෙල් වැනි ද්‍රව කිහිපයක් පුතේ අපිට ඕනේ. බලන්න දැන් ඕන අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි කතා කරගෙන ඉවරයි. බලන්න පුතේ දැන් ක්‍රමය කොහොමද මේ ක්‍රියාකාරකම කරන්නේ? බලන්න හොඳට. ඔබ විසින් සපයාගත් ද්‍රව වලින් කුඩා වීදුරු බෝතල්
කොහොමද පුරවන්නේ කියන්නේ පුතේ වෙන වෙනම පුරවා ගන්න කියලා කියනවා. දැන් අපි කියවනේ පුතේ වීදුරු බෝතල් කිහිපයක්ම අපිට ඕනේ කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? ඔන්න එක වීදුරු බෝතලයක් ගන්නවා. තේරුණාද? ඔන්න ගත්තා. මේක නම් ප්ලාස්ටික් බෝතලයක්. හරිද? නිකන්. ඔන්න වීදුරු බෝතලයක් ගත්තා. ඒකට අපි මොකද කරන්නේ? අපි දා ගන්නවා පැණි බීම. පැණි බීම මේ වගේ පුරව ගන්නවා. හරිද? දැන් මේකට ඔන්න පැණි බීම පුරවගෙන තියෙනවා කියලා හිතන්නකෝ. අන්න පැණි බීම පුරව ගත්තා. ඊට පස්සේ ඒක පැත්තකින් තියනවා පුතේ. ආයෙ වීදුරුවක් ගන්නවා. ඒකට භූමි තෙල් පුරවනවා. පුරවලා ආයෙ පැත්තකින් තියනවා. තවත් බෝතලයක් ගන්නවා. අරගෙන ඒකට පිරිසිදු ජලය පුරවනවා මේ වගේ. මේ ජලය තියෙන්නේ ඒ වගේ පුතේ අපි ගත්ත මේ වීදුරු බෝතල් ටිකට අපි මේ ගත්ත ද්‍රව එකින් එක පුරවලා මේ බෝතල් ටික අපි පුරව ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා පුතේ මොකද්ද? ඉටිපන්දම දල්වන්න ඕනේ. ඉටිපන්දම අරගෙන ওই ඉටිපන්දම අපි පත්තු කරනවා. බලන්න පත්තු කරලා මොකද්ද කරන්නේ කියලා. ඉටිපන්දම ඉදිරියේ බෝතලය තබා බෝතලයේ ඇති ද්‍රවය තුලින් ඉටිපන්දම් දැල්ල නිරීක්ෂණය කරන්න ඕනේ. මොකද කරන්නේ? ඉටිපන්දම දැන් මම පින්තූරෙත් දාලා තියෙනවා. බලන්න පින්තූරෙත් මම දාලා තියෙනවානේ. ඉටිපන්දමක් තියෙනවා. ඒ ඉටිපන්දම මොකද? පත්තු කරලා ඊට ඉස්සරහින් අපි අන්න අර මොනවද අපේ ද්‍රව පුරවගත්තු අපි දියර ගත්තනේ එක අන්නේ දියර ටික පුරවගත්තු බෝතලේ එකින් එක බෝතලේ අපි ඉස්සරහින් තියලා බලනවා. ඔන්න දැන් අපි ගන්නෙ එක වෙලාවකට එක බෝතලයි. හරි ගන්නෙ. දැන් බලන්න පුතේ අපි ඉස්සෙල්ලාම ගන්නවා අර මේ පිරිසුදු ජලය ටික පුරවගත්තු වීදුරු බෝතලේ. ඊටපන්දම පත්තු කරලා තියෙනවා. ඊට ඉස්සරහින් මොකද කරන්නේ පුතේ? අන්න වීදුරු බෝතලේ තියා ගන්නවා. අපි වීදුරු බෝතලේ පැත්තේ ඉඳන් ඇහැ තියලා බලනවා අර ඉටිපන්දම කොහොමද අපිට පේන්නේ කියලා. ඔන්න ඕක තමයි පුතේ ඔය ක්‍රියාකාරකමින් අපි කරන්නේ. තේරෙනවද? එහෙම ඔන්න දැන් ජලයේ තියෙන වීදුරුව බැලුවා. ඒක පැත්තකින් තිබ්බා. ඊට පස්සේ පැණි බීම පුරවපු බෝතලේ ගත්තා. ඒකෙන් කොහොමද අර ඉටිපන්දම අපිට පේන්නේ කියලා බැලුවා. කොහොම අර අපි ගත්තු දියර ටික අපි ගත්තු ද්‍රව ටික අපි බලන්න ඕනේ කොහොමද මේ ඉටිපන්දම පේන්නේ කියලා. ඒ ද්‍රව තියෙන බෝතලෙන් බලලා. හරිද? බලන්න. ඊට පස්සේ මෙන්න මේ බලලා අපිට පේන දේවල් අපි මේ වගුවක් ගාලා අන්නේ වගුවට අපි අරගන්න ඕනේ. බලන්න පුතේ දැන් මේක දියාගෙන මේ ද්‍රව තුලින් ආලෝකයේ ගමන් කිරීම කියලා ලියලා ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියලා ක්‍රමයේ කියන එක ලියලා මේ රූපේ ඇඳගෙන අන්න එහෙම ඇඳගෙන වීඩියෝ එක නවත්තලා ඒ ටික ඇඳගෙන ඉවර වෙලා ඔන්න නැවතත් වීඩියෝ එක ප්ලේ කරන්න. හරි පුතේ. හරි. එහෙනම් බලමු අපි ඉස්සරහට යමු. මොකද්ද පේන්නේ පුතේ? භාවිතා කළ ද්‍රව්‍ය. ඔන්න ලස්සන වගුවක් පේනවානේ. ඊට පස්සේ මොකද්ද තියෙන තීරුව? නිරීක්ෂණය. ඒ කියන්නේ අපි මොකද්ද නිරීක්ෂණය කරේ පුතේ? අර ඉටිපන්දම් දැල්ල තමයි. ඉටිපන්දම පේන විදිහ තමයි අපි බැලුවා. ඊට පස්සේ මොකද්ද? ආලෝකය ගමන් කරන ආකාරය. ඒ ආලෝකය ගමන් කරන ආකාරය කියන එකත් පුතේ චූට්ටක් ඔලුවට දාගන්න. මොකද අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් කාරණයක්. බලන්න පුතේ භාවිතා කළ ද්‍රව්‍ය. ජලය. ඒ කියන්නේ පුතේ අර ජලයේ පුරවපු වීදුරු බෝතලේ තමයි දැන් ඔය කතා කරන්නේ. ඒක අර ඉටිපන්දම ඉස්සරහින් තියලා බලද්දි කොහොමද පෙන්නලා තියෙන්නේ? ඉටිපන්දම් දැල්ල ඉතා පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙලා. ඉටිපන්දම් දැල්ල තාමත් පැහැදිලිව අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා පුතේ මෙන්න මේ ජලය බෝතලෙන් අර ඉටිපන්දම දිහා බලද්දි. තේරුණාද? පුතේ එහෙනම් මොකද්ද කියන්නේ? අන්න එහෙම ඉටිපන්දම් දැල්ල හරියට පැහැදිලිව පෙවුනා නම් මේ වතුර පුරවපු වීදුරුව හරහා බලද්දි අන්න ආලෝකයේ පුතේ අපි කියනවා ක්‍රමවත්ව ගමන් කරලා තියෙනවා. කොහොමද පුතේ? ක්‍රමවත්ව ගමන් කරලා තියෙනවා. ආලෝකය කොහොමද ගමන් කරලා තියෙන්නේ පුතේ? ක්‍රමවත්ව. හරි ලස්සනට ගමන් කරලා තියෙනවා. තේරුණාද? තේරුණා. දැන් හිතන්න පුතේ අපිට වේගෙන් යන වාහනයක්. හරිද? වේගෙන් යන වාහනයක් පාරේ යද්දී මේක වේගෙන් යනවා. අපිට දැක්කට මේ පැහැදිලිව පේනවා මේ වාහනේ. ඒ වාහනේ ගියේ කවුද? ඒ වාහනේ කාගේද? එහෙම පේන්නේ නැහනේ. අන්න. හැබැයි පුතේ බලන්න ඒ වාහනේ ක්‍රමවත්ව නේද? පාරක යද්දී පුතේ යන්න ඕනේ වේගයක් තියනවානේ. එතකොට එහෙම අර ක්‍රමවත්ව ඒ වාහනේ අන්න ගමන් කරද්දී අපිට ඒ වාහනේ ඉන්නේ කවුද කියලා පේන්නේ නැද්ද පුතේ?
පේනවා. අන්න ඒ වගේ තමයි පුතේ. ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරද්දී තමයි අපිට හොඳට පේන්නේ ඒ හරහා. තේරුණාද? එතකොට මේ ජලය හරහා පුතේ ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරපු හින්දා තමයි පුතේ අපිට අර ඉටිපන්දම් දැල්ල හරි පැහැදිලිව ලස්සනට පෙවුනේ. තේරුණාද? ඊට පස්සේ බලන්න මම නිකන් ඔකේ ලා තැඹිලි පාටින් වගේ දාලා තියෙනවා. බලන්න ඔක්කොම ගැන කතා කරන්න ඕනේ. අපි ටිකෙන් ටික බලමු. බලන්න. පැණි බීම ගමුකෝ. පැණි බීම වලින් අර දාපු වීදුරු බෝතලේ අරගෙන ඉටිපන්දම දිහා බලපුවාම පුතේ කොහොමද පේන්නේ? ආලෝකය පෙනෙන නමුත් පුතේ දැල්ල පැහැදිලිව නොපෙනේ. ආලෝකයක් තියනවා කියලා පේනවා පුතේ. හැබැයි පැහැදිලිව පේනවද මේ දැල්ල? නෑ පුතේ පැහැදිලිව පේන්නේ නෑ. එහෙනම් අර වේගින් ගිය වාහනේ වගේ තමයි පුතේ නේ. අපිට පේන්නේ නෑ කවුද එලවන්නේ කියලාවත් දැක්කේ නෑ. ඌ කෙලගෙන යනවා වේගෙන්. ඒ වගේ තමයි පුතේ නේ. එහෙනම් පැණි බීම වලින් බලද්දී බයික් එකක් නැත්නම් වාහනයක් ගියා කියලා දන්නා. කවුද ගියේ ඒ කිසිවක් දන්නේ නැහැ. වේගෙන් කෙලගෙන ගියේ. පේන්නේ නැහැ. ක්‍රමවත්ව දෙයා ඒ පාරේ ගිහින්නේ නැහැ පුතේ. නීති කඩලා නේද? පාරක යන්න ඕන වේගයක් දීලා දෙනවා. ඒ වේගෙන් නෙමෙයි 100 200ට ඌ යනවා. එතකොට පේන්නේ නැහැ. යන්න ක්‍රමවත්වද ගිහිල්ලා තියෙන්නේ පුතේ? නැහැ අක්‍රමවත්ව. එහෙනම් මෙන්න මේ පැණි බීම වලින් පුතේ ආලෝකය අක්‍රමවත්ව ගමන් කරපු හින්දා පුතේ අපිට මේ මොකක් හරි තියෙනවා ආලෝකයක් තියෙනවා කියලා පේනවා පුතේ. හැබැයි දැල්ල පැහැදිලිව පේනවද? ඒක පේන්නේ නෑ පුතේ. බලන්න ඊළඟට පැණි. උකු පැණි. බලන්න ආලෝකය හෝ ඉටිපන්දම් දැල්ල දකින්නට නොලැබේ පුතේ. තේරුණාද? ආලෝකය පේන්නේත් නෑ පුතේ. ඉටිපන්දම් දැල්ල පෙවුනේත් නෑලු. ආලෝකයේ ගමන් නොකරයි පුතේ. ඒ වගේ ද්‍රව හරහා පුතේ ආලෝකයේ ගමන් කරන්නේ නෑ. ආලෝකයේ ගමන් කරන්නෙම නෑ. ඒකයි අපිට කිසිම දෙයක් පෙවුනේ නැත්තේ. හරි නේද? හරි. හරි. පුතේ දැන් තමයි අපි මේකේ කතා කරන විශේෂම දේ කතා කරන්න යන්නේ. තේරුණාද? මම මේ වගුවේදී ඔයාලට කිව්වා පුතේ ඔය ක්‍රමවත් කියන එක අක්‍රමවත් කියන එක ටිකක් ඔළුවට දාගෙන මේක අහන් ඉන්න කියලා. තේරුණාද? දැන් අපි ඊළඟට පුතේ කතා කරන්න යනවා ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් ගැන. තේරුණාද? කතා කරන්න යනවා පුතේ වැදගත් කරුණු කිහිපයක්. අපි බලමු ඉස්සරහට යන්න. මේක ලියා ගන්න. ගොඩක් ඕනේ නැහැ. උගෙන් මේ පාඩ කරලා තියෙනවා. පාඩ තුන ඒ තුනෙන් කැමති ටිකක් ලියා ගන්න පුළුවන්. හරි ඉස්සරහට යමු. මෙන්න පුතේ මං කියපු වැදගත් දේ. තේරුණාද? බලන්න අමුතු නම් ටිකක් තියෙනවා. බලන්න චූට්ටක් මේ වීඩියෝ එක දිහා බලන්න. පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා જાතියක් තියෙනවා. ආය මොනවද තියෙනවද? කහ පාටින් දාලා තියෙන්නේ. පාරභාෂක ද්‍රව්‍ය කියලා කිහිපයක් තියෙනවා. තව මොනවද? පාරාන්ත ද්‍රව්‍ය කියලා පුතේ තියෙනවා. වචන අමුතුයි නේද? වචන තේරෙන්නේ නේද? ඔව් තේරෙන්නේ නැහැ. බලන්න පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා තියෙනවා. පාරභාෂක ද්‍රව්‍ය කියලා තියෙනවා. පාරාන්ත ද්‍රව්‍ය කියලා තියෙනවා. පුතේ මේවා අපිට තේරෙනවද? තේරෙන්නේ නැහැ. දැන් තේරුම් ගන්න තමයි යන්නේ. හරි. බලන්න පුතේ නිල් පාටින් මම දාලා තියෙන කොටුව ඉස්සල්ලාම බලන්න ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය අපි කියනවා මොනවද කියලාද පුතේ? පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා. මොකක් කියලා තියෙනවද? ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය අපි කියනවා මොනවද කියලාද? පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා කියනවා පුතේ. පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා කියනවා. තේරුණාද? පාරදෘශ්‍ය. දැන් පේපරේ ඇහුවොත් පුතේ පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් යනු කුමක්ද කියලා මොකද්ද ලියන්නේ? දැන් මේක කටපාඩම් කරගෙන හරියන්නේ නෑ. පාරදෘශ්‍ය ද්‍රව්‍ය. අන්න මොකද්ද? දෘශ්‍යයි කියලා කියන්නේ මොකද්ද පුතේ? දෘශ්‍ය කියලා කියන්නේ අපිට පේනවා කියන එකනේ. පාරදෘශ්‍ය. පාර හොඳට පේනවා. පාරදෘශ්‍ය කියලා කියන්නේ පාර පේනවා කියන එක. පාරදෘශ්‍ය. එතකොට අන්න පුතේ මම කිව්වා දැන් හිතන්නකෝ නිකන් ඒ කියන්නේ වාතයේ මීදුම නෑ පුතේ. සාමාන්‍ය විදිහට වාතය තියෙනවා.
අන්න එහෙම පාරක අපි වාහනයක් එලෝගෙන යද්දි පුතේ පාර يعني ඉස්සරහා පාර අපිට ඈත තියෙන පාර يعني පාර අපිට එලවද්දි දැන් වාහනේ ළඟ පෙන්නලා බෑනේ පුතේ දුර පේන්න ඕනේනේ පාර ගත්තාම මේ පාරේ ඈත අපිට හොඳට පේන්න ඕනේ. එතකොට අන්න ආලෝකය මේ වාතයේ මොකවත් නැති සාමාන්‍ය වාතයේ තියෙද්දි පුතේ අපිට පාරක වාහනේ එලවන් යද්දි පාර හොඳට පේනවද නැද්ද පුතේ? පේනවා. අන්න පාර හොඳට පේනවා. පේනවට අපි කියනවා දෘශ්‍ය කියලානේ. පාර දෘශ්‍ය. එතකොට අන්න පුතේ පාර දෘශ්‍ය කියලා කියන්නේ පාර හොඳට පේනවා. එහෙනම් පුතේ මම කිව්වා ආලෝකය කොහොමද ගමන් කරලා තියෙන්නේ? ක්‍රමවත්ව තමයි පුතේ ගමන් කරලා තියෙන්නේ. එහෙනම් පාර දෘශ්‍ය කියලා කියද්දී අපිට මතක් වෙන්න ඕනේ අපි පාරක හොඳට ගමන් කරනවා. එහෙනම් පාරේ දුර ඈත හොඳට පේනවා. එහෙනම් ආලෝකය කොහොමද ගමන් කරලා තියෙන්නේ පුතේ? ක්‍රමවත්ව. තේරුණාද? ක්‍රමවත්ව තමයි පුතේ ගමන් කරලා තියෙන්නේ. එහෙනම් ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පුතේ අපි හඳුන්වනවා කියලාද? පාර දෘශ්‍ය ද්‍රව්‍ය කියලා. එහෙනම් පාර දෘශ්‍ය කියද්දිම මතක් වෙන්න ඕනේ පාරේ වාහනයක් එලවන් යනවා. දෘශ්‍ය කියලා කියන්නේ හොඳට පේනවා. පාර දෘශ්‍ය. එහෙනම් පාර හොඳට පේන්න නම් පුතේ ආලෝකය කොහොමද ගමන් කරන්න ඕනේ? ක්‍රමවත්ව තමයි පුතේ ගමන් කරන්න ඕනේ. එහෙනම් පාර දෘශ්‍ය ද්‍රව්‍ය කියලා අපි කියනවා පුතේ මොනවද? ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පුතේ අපි කියනවා පාර දෘශ්‍ය ද්‍රව්‍ය කියලා. තේරුණාද? තේරුණාද? ওই දෘශ්‍ය කියන එකෙන් මොකද අපිට ඔළුවට දාගන්න පුළුවන්. දෘශ්‍ය කියලා කියන්නේ පේනවා. එහෙනම් පාර දෘශ්‍ය කියලා කියන්නේ පුතේ අන්න හොඳට පේනවා. එහෙනම් ආලෝකය කොහොමද ගමන් කරන්න ඕනේ? ක්‍රමවත්ව තමයි පුතේ ගමන් කරන්න ඕනේ. ආලෝකය ක්‍රමවත්ව ගමන් කරොත් තමයි පුතේ අපිට හොඳට පේන්නේ. එහෙනම් අපි කියනවා ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පාර මොනවද? පේනවා. අන්න දෘශ්‍ය. පාර දෘශ්‍ය ද්‍රව්‍ය කියලා කියනවා පුතේ. උදාහරණ බලන්න අපි දැනටමත් ගන්න ඕනේ. වීදුරු වලින් ආලෝකය හොඳට ගමන් කරනවා. ක්‍රමවත් ආලෝකය ගමන් කරනවා. විනිවිද පෙනෙන අවරණ පොලිතින්. ඒ වගේ මොකද වෙන්නේ? ආලෝකය ක්‍රමවත් ගමන් කරනවා පුතේ. එහෙනම් ආලෝකයේ ක්‍රමවත් ගමන් කරන ද්‍රව්‍ය වලට අපි කියනවා පාර දෘශ්‍ය. පාර දෘශ්‍ය ද්‍රව්‍ය. හරි ඊළඟට බලන්න කහ පාට එක. ආලෝකය අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පුතේ මොනවා කියනවද? පාර භාසක ද්‍රව්‍ය. භාසක ද්‍රව්‍ය. පාර භාසක. පාර භාසක ද්‍රව්‍ය. පාර භාසක ද්‍රව්‍ය. එතකොට බලන්න පාර දෘශ්‍ය කියලා කියන්නේ පුතේ පාර හොඳට පේනවා, දෘශ්‍ය වෙනවා, හොඳට පේනවා. ඒවා එහෙනම් මොකක්ද අපි කියන්නේ? ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය තමයි පුතේ පාර දෘශ්‍ය ද්‍රව්‍ය කියලා අපි කියන්නේ. ඊළඟට පාර භාසක. හිතන්න පාරේ යනවා. හරිද? බෝක්කුවක් තියෙනවා පුතේ. ඔන්න ඔය බෝක්කුව මාමල ටිකක් ඇවිල්ලා ඔන්න හදා ඉන්නවා. අපිට ඒක දැනගන්න පාරෙන් දාලා තියෙනවා ප්ලාස්ටික් වලින් හදපු බාධකයක්. පාර භාසක අන්න බාධකයක් තියෙනවා කියලා මතක තියාගන්න. පාරේ මොකක් තියෙනවද පුතේ? බාධකයක් තියෙනවා. පාර භාසක අන්න පාරේ බාධකයක් තියෙනවා පුතේ. අපි බයික් එකේ යනවා. යද්දි ඔය පාරේ මොකක්ද දකින්නේ අපි? බාධකේ දකිනවා තියලා තියෙන. අපිට පේනවා පුතේ ඊට එහා පැත්තෙන් මාමලා වැඩ කර ඉන්නවා. බෙකුහු තියනවා. එයාලා ඒ පාර හදා ඉන්නවා පුතේ. හැබැයි අපිට පේන්නේ නැහැ පුතේ මොකක්ද ඒගොල්ලෝ කරන්නේ කියලා. ඒගොල්ලෝ ඒ බැකෝ එකකින් මොනවද හාරන්නේ? ඒගොල්ලෝ උදළු අරගෙන මොනවද කරන්නේ? වැඩක් කරනවා කියලා පේනවා පුතේ. හැබැයි අපිට මේ පේන්නේ නැහැ එයාලා මොකද්ද කරන්නේ කියලා හරියට. තේරුණාද? එහෙනම් පුතේ පාර භාසක ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ අන්න ආලෝකය කොහොමද? අක්‍රමවත්ව තමයි පුතේ ගමන් කරන්නේ. තේරුණාද? පාර භාසක. බාධකයක් වැඩක් කරනවා කියලා පේනවා. ආලෝකය තියෙනවා කියලා පේනවා පුතේ. හැබැයි අපිට මොකක්ද තියෙන්නේ කියලා පේන්නේ නෑ. දැල්ලකින් ආලෝකය එන්නේ, බල්බ් එකකින් ආලෝකය එන්නේ, පේන්නේ නෑ පුතේ. පාර භාසක ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ අන්න පාරට තියෙනවා බාධකයක් තියෙනවා. කරන වැඩේ පේනවා අපිට කරන්නේ මොකක්ද කියලා පේන්නේ නෑ. එහෙනම් පුතේ ආලෝකය ක්‍රමවත්වද ගමන් කරලා තියෙන්නේ නෑ පුතේ. ඒ කියන්නේ අනිත් පැත්ත. අක්‍රමවත්ව තමයි පුතේ ගමන් කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම පුතේ ආලෝකය අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය වලට අපි කියනවා පාර භාසක ද්‍රව්‍ය. පාර භාසක. පාරේ බාධාවක් තියෙනවා. එහෙනම් ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන්නේ නැහැ පුතේ. අන්න
එහෙනම් ආලෝකය අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය පුතේ අපි කියනවා පාරභාසක ද්‍රව්‍ය. තේරුණාද? එතකොට උදාහරණ බලන්න පුතේ තෙල් කඩදාසි, බොර ජලය නේද? ටිෂු කඩදාසි ඔය පාට සවුකොළ වගේ ඒවා අන්න ආලෝකය අක්‍රමවත්ව තමයි පුතේ ගමන් කරන්නේ. එතකොට ඒවට අපි කියනවා පුතේ පාර මොකද්ද? බාධක කියන්නේ. පාරභාසක ද්‍රව්‍ය කියලා කියනවා. ඊළඟට රතු පාටින් මම දාලා තියෙනවා පුතේ ආලෝකය ගමන් නොකරන ද්‍රව්‍ය. පාරාන්ධ ද්‍රව්‍ය පුතේ. පාරාන්ධ අන්න පාර පේන්නේ නැහැ පුතේ. අන්න පාර පේන්නේ නැහැ. ඇස් දෙක පියාගෙන ඉන්නේ අපි. එතකොට අපිට මොකුත් පේනවද? අන්ධයි. එහෙනම් මොනවා හරි පේනවද පුතේ? නෑ. අන්න පාරාන්ධ ද්‍රව්‍ය. එහෙනම් අපි කියනවා පුතේ ආලෝකයේ ගමන් නොකරන ද්‍රව්‍ය. අන්න ආලෝකයේ ගමන් නොකරන ද්‍රව්‍ය පුතේ අපි කියනවා පාරාන්ධ ද්‍රව්‍ය. පාර අන්ධ. අන්ධයි. එහෙනම් ආලෝකයේ ගමන් කරනකොට පුතේ නැහැ ආලෝකයේ ගමන් කරන්නේ නැහැ. අන්න ආලෝකයේ ගමන් නොකරන ද්‍රව්‍ය පුතේ අපි කියනවා පාරාන්ධ ද්‍රව්‍ය කියලා. බලන්න කාඩ්බෝඩ්, ලෝහ, තේරෙනවද? තාර ඔන්න වගේ දේවල් අපිට පාරාන්ධ ද්‍රව්‍ය කියලා ගන්න පුළුවන්. තේරුණාද? පාරදෘශ්‍ය. එහෙනම් මොකද්ද පුතේ පාරදෘශ්‍ය කියන්නේ? පාරදෘශ්‍ය කියලා කියන්නේ දෘශ්‍යයි පාර හොඳට පේනවා පුතේ දෘශ්‍යයි. එහෙනම් අපි කියනවා ආලෝකය ක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය. අපි කියනවා පාරදෘශ්‍ය ද්‍රව්‍ය. ඊට පස්සේ මොකද්ද දීපේ? පාර බාධකය මොකද්ද? භාසක. අන්න පාරභාසක. එහෙනම් පාරභාසක ද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද පුතේ? අන්න ක්‍රමවත්ව ගමන් කරනවද? නෑ පුතේ අක්‍රමවත්ව තමයි ගමන් කරන්නේ. එහෙනම් අපි කියනවා ආලෝකය අක්‍රමවත්ව ගමන් කරන ද්‍රව්‍ය අපි හඳුන්වනවා මොනවා කියලාද පුතේ? පාරභාසකය. මොකද්ද? භාසක. පාරභාසක ද්‍රව්‍ය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඊළඟට මොකද්ද පුතේ? පාරාන්ධ ද්‍රව්‍ය. අන්න අන්ධයි. අන්ධ කියලා කැලලක් කියනවානේ. පාරාන්ධ අන්ධ. අන්ධයි නම් මොකද පුතේ පේනවද? නෑ. ආලෝකය ගමන් නොකරන ද්‍රව්‍ය තමයි පුතේ අපි කියන්නේ පාරාන්ධ ද්‍රව්‍ය කියලා. තේරුණාද? ඔන්න ඔය ටික පුතේ ඔළුවට දාගන්න ඕනේ. තේරුණාද? මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. මේක හොඳට අහලා මේ වචන ටික හොඳට බලාගන්න ඔළුවට දාගන්න පුතේ පාඩම් කරන්න එපා. තේරුණාද? පාරදෘශ්‍ය නම් අන්න දෘශ්‍යයි. හොඳට පේනවා. පාරභාසක නම් පාරිභාධකයක් තියෙනවා. ආලෝකය එහෙනම් කොහොමද ගමන් කරන්නේ? පාරදෘශ්‍ය කියද්දි ක්‍රමවත්ව ගමන් කරනවා නම් පාරභාසක කියද්දි පුතේ ඒක ඒකට අයන්නක් දාගන්න. අක්‍රමවත්ව ගමන් කරන්නේ. පාරාන්ධ නම් පුතේ අන්ධයි පේන්නෙම නැහැ. එහෙනම් ආලෝකය ගමන් කරනවද? නෑ පුතේ ආලෝකය ගමන් නොකරනවා. හරිද? ඔන්න ඔය විදිහට මතක තියාගන්න. තේරුණාද? අපි මේ වීඩියෝ එකේම ඊළඟට කතා කරන්න තියෙනවා මෙන්න මේ වගේ දේවල් ටික. ওই ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. නැත්තම් මේක දිග්ගැස්සෙනවා බලන්න එපා වෙනවා. තේරුණාද? හරි. එහෙනම් මේක හොඳට අහලා මේක ඔළුවට දාගන්න. අපි ඊළඟ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකෙන් මම ඊටු ටික ගේන්න. එතකන් මේ වීඩියෝ එක බලලා හොඳට ඔළුවට දාගන්න මේ ටික. එහෙනම් පොළ පුතලා හැමෝටම සුබ දවසක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම ආයුබෝවන්.